ඉතින් යාළුවනේ කොහොමද? අද මම මේ වීඩියෝ කරන්නේ පෙබරවාරියේ නවක බෙන්ටන් කොමික් ගැන ටිකක් විතර බෑඩ් නිවුස් එකක් දෙන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා බෙන්ටන් කොමික් පෙබරවාරි මාසේ එනවා කියලා කන්ෆර්ම් වුණා කියලා. හැබැයි මේ වෙනකොට අපිට ආරංචි වෙලා තියෙනවා බෙන්ටන් කොමික් පෙබරවාරි මාසේ එන්නේ නැහැ කියලා. ඉතින් ඩයිනමයිට් කොමික් යාලගේ එන්න තියෙන කොමික් ගැන විස්තර මාර්තු මාසෙට වෙනකන් දීලා තිබ්බා අපිට. හැබැයි මේ විස්තර වල එකකවත් බෙන්ටන් කාටුන් එක සඳහන් වුණේ නැහැ. ඉතින් ඒකට උත්තරයක් විදිහට ඩංකන් සර් කියලා තිබ්බේ පබ්ලිෂින් වල වෙච්ච ගැටලුවක් ඉඳ බෙන්ටන් කාටුන් එක පබ්ලිෂ් වෙන්නේ නැහැ කියලා ඒ මාසේ. එතකොට බෙන්ටන් කාටුන් එක පබ්ලිෂ් වෙනවා කිව්ව අප්‍රේල් මාසේ. ඒ වගේම මෙතන සඳහන් කරලා තිබ්බ බෙන්ටන් කාටුන් එකේ කොමික් එකේ පළවෙනි කොටස් දෙක සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපිට අප්‍රේල් මාසේ චෙක් ලිස්ට් එක හම්බුණා ඩයිනමයිට් කොමික් ලගේ. හැබැයි ඒකෙත් බෙන්ටන් කාටුන් එක නම් සඳහන් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මේ ගැන ෆෑන් කෙනෙක් බෙන්ටන් කොමික් වල රයිටර් වෙච්ච ජෝ කේසිගෙන් අහලා තිබ්බා. ඉතින් ජෝ කේසිගේ උත්තරේ උනේ ඩංකන් සර්ගේ උත්තරේටම සමාන එකක්. ඉතින් එයාත් කිව්වේ බෙන්ටන් කාටුන් එකේ පබ්ලිෂින් සම්බන්ධව පොඩි ගැටලුවක් තිබ්බා කියලා. ඉතින් සාමාන්‍යයෙන් කොමික් එකක් රිලීස් වෙනකොට මේ වගේ ගැටලු එනවා. ඒක निराකරණය කරගෙන මැයි මාසේ වෙනකොට බෙන්ටන් කොමික් රිලීස් කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා තමයි යාලා කිව්වේ. ඒ කොහොම වුණත් බෙන්ටන් කොමික් මේ වෙනකොට කන්ෆර්ම් වෙලා ඉවරයි. බෙන්ටන් කොමික් අනිවාර්යයෙන්ම එනවා. ඒ වගේම මේගොල්ලෝ කියලා තියෙනවා අපිට බෙන්ටන් කාටුන් එකේ කොමික් වල පළවෙනි කොටස් දෙක හදලත් ඉවරයි කියලා. ඉතින් ඒ කියන්නේ මේගොල්ලන්ට හදන්න කියපු කොස්ට් එක කවර් වෙන්න ඒගොල්ලන්ට කොහොම හරි ඒක රිලීස් කරගන්න වෙනවාමයි. ඉතින් ඒ කියන්නේ මෙයාලා කියපු විදිහටම බෙන්ටන් කොමික් අනිවාර්යයෙන්ම රිලීස් කරනවා. ටිකක් පරක් වුණත්. ඉතින් මම දන්නවා ඔයාලා මේක ඇහුවට පස්සේ ටිකක් අවුල් යන්නේ නැති කියලා. ඒ වගේම මාත් එන්නම තමයි මාත් බෙන්ටන් කාටුන් එකේ අලුත් දෙයක් එනකම් ගොඩක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. වැඩේ කියන්නේ අපි බලාගෙන ඉන්නවා විතරයි. මේක බාලගිරි දෝෂ වගේ එන්නම කල් යනවා විතරයි වෙන්නේ. ඒ කොහොම වුණත් අපිට 190 ගානම ෂුවර් කරන්න පුළුවන් බෙන්ටන් කොමික් එක එනවා කියලා. ඉතින් අපි අවුරුදු 7කටත් වැඩිය බලන් හිටියා. ඉතින් අපි මේ ටිකත් චුට්ටක් ඉවසගෙන බලාගෙන ඉමු. හැබැයි ඒ කොහොම වුණත් බෙන්ටන් කාටුන් එකෙන් අලුත් දෙයක් අපිට රිලීස් නොවෙද්දී අපි බෙන්ටන් කාටුන් එක වෙනුවෙන් තියාගත්ත හයිප් එක හින්දා අපිට බෙන්ටන් කාටුන් එක සම්බන්ධව ගොඩක් අලුත් දේවල් දැක් ගන්න පුළුවන් වුණා බෙන්ටන් ෆෑන්ස්ලාගේ පැත්තෙන්. ඒ අතර මේ කාටුන් එකට ගොඩක්ම සුපිරි ෆෑන් මේඩ් දේවල් ගොඩක් නිර්මාණය වුණා. ඉතින් ඒවා ගැන ඔයගොල්ලන්ට හරියට අවබෝධයක් නැත්නම් ඕනනම් මම ඔයගොල්ලන්ට මෙච්චර කාලයකට ආපු සුපිරිම බෙන්ටන් ෆෑන් මේඩ් දේවල් එකතු කරලා වීඩියෝ එකක් ගේන්නම්. එහෙම ඕනි අය මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේත් එක්කම ඔයගොල්ලන්ට බෙන්ටන් කාටුන් එක සම්බන්ධ අලුත් දෙයක් ගැන පොඩි නිවුස් එකක් ආපු එකක් කියන්න. ඉතින් Fortnite කියන ගේම් එකේදී අපිට බෙන්ටන් කාටුන් එකේ කොලැබොරේෂන් එකක් දැක් ගන්න පුළුවන් වෙයි කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම දුරට වෙන්න පුළුවන් දෙයක් කියලා කියනවා. ඉතින් ඒ විදිහට Fortnite එකේදී අපිට බෙන්ටන් කාටුන් එක සම්බන්ධව මොකක් හරි දෙයක් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ බෙන්ව කැරක්ටර් කෙනෙක් විදිහට නැත්තම් බලවර්ලෝසුව වෙනම නැත්තම් වෙන ඕනම දෙයක් බෙන්ටන් කාටුන් එක සම්බන්ධ මේක සිද්ධ වුණොත් Fortnite ගේම් එක ඇතුළත අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ගැනත් හොඳ විස්තරයක් ආවොත් මම ඔයාලව ඉක්මනින්ම අප්ඩේට් කරනවා. ඉතින් එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් අපි තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු.